කවුරු හරි කිව්වා මේ ළඟදී බස් එකක් පෙරලිලා කීයක්ද මන්ද මැරෙන්නේ. ඉතින් පොලිසියෙන් කිව්වයි කියලා මේ අවුරුද්දට ගිය අවුරුද්දට දන්නේ 900 ගාණක් ක්‍රියාන්තර වලින් මැරෙන්නේ. ඒ උතන ඔබ නැති එක බුදුම නැද්ද? දැන් ඔබ බස් වල යන්නේ නැද්ද? දැන් ඔබ යන බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා නිින්ද ගියොත් මොකද වෙන්නේ? එච්චර තමයි. ඔබ යන බස් එකේ ඉස්සරහා රෝදේ පිපුරුවොත් මොකද වෙන්නේ? අනේ වාහනේ ඉස්සරහා රෝදේ පිපුරුවා කියලා කියන්නේ ගොඩක් දුරට හරි අමාරු වෙතනින් යන කාරණා. ඔබ හයිවේ එකේ යනවා. ඉස්සරහා රෝදේ පිපුරුවා. ඒකයි මේකද? මරණය අතේ තියාගෙන ඉන්නේ. අඩුම තරමේ දැන් ඒ ප්‍රවෘත්තියවත් ඔබට එන්නේ නැද්ද? ඊයක් හරි මලා කිය. එතකොට හිතුන්නේ නැද්ද මොකද? එහෙම යන හිරිවැල්ලද තියෙන දැනෙන්නේ නැද්ද පොඩ්ඩක්? ඒක නිසා පින්විතනේ හම්බෙච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒක ආයි වෙනසක් නැහැ පින්විතනේ ඔබ කවුද කියන එක මත වෙනසක් නැහැ. ඔබ පාරේ යනකොට පින්විතනේ අර ඉස්සරහින් එන වාහනේ මනුස්සයන් නින්ද යනවා. බයිසිකල් වල හැපිලා කී දෙනෙක් මැරෙනවා. නිකන් මේ ෆුට් සයිකල් වල හැපිලත් මැරෙනවා. ඕනේ තරම් අනතුරු පින්විතනේ. ඔබ තාම ඉන්නවා. ඒක නිසා ඔබට කියන්නේ මේ ජීවිතුන් අතර ඉන්න වෙලාව තියෙනවානේ. ওই වෙලාව හකදා ගන්න එපා. පුළුවන් තරම් දහම තුලම ජීවත් වෙන්න උත්සාහ කරන්න. දහම තුල ජීවත් වෙනවා. ධර්මාරාමෝ ධම්මරතෝ ධම්මං අනුවිචින්තයන් කියලා භාග්‍යතුන් දේශනා කළා තියෙන ධර්මයේ නැමැති ආරාමයේ ගොඩනගා ගන්න හිතේ. ධර්මයේ නැමැති ආරාමයේ ඔබ ජීවත් වෙනවා කියලා කියන්නේ පින්විතනේ ඔබ බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නවා වගේ. එහෙම ජීවත් වෙන කෙනාට පින්විතනේ කවදාකවත් වරදින්නේ නැහැ.